සුබ දවසක්. සරලවම කිව්වොතින් මේ දේ අද ඔයා කරන්න කරලා ෆේල් වුණොත් මට කියන්න රීසන් එක මේ කියන දේ අද ඔයා කළොතින් අදින් පස්සේ ඔයා සල්ලි හොයනවා. ඒ වගේම තමයි මේ වැඩේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් රුපියලක්වත් වේදන් වෙන්නේ නැහැ. ඒ නිසා අද ඔයා මුලින්ම එන්න ඕන Google Nano Banana වලට. එහෙම නැත්නම් ඔයා එන්න ඕන Google AI Studio වලට. Google AI Studio වලට එන්න. ඔයා මේ වෙද්දින් දන්නවා Google එකේ තියෙන මෙන්න මේ Nano Banana කියන ටෙක්නොලොජි එක හරහා Google AI Studio වලින් අපිට ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජස් මම ජෙනරේට් කරගන්නවා මෙන්න මේ විදිහට ඉමේජස් 10ක්. මේ ඉමේජස් 10 ජෙනරේට් කරගන්න ඕන ප්‍රොම්ප්ට් එක මම ලියාගත්තේ ChatGPT එකට කියලා. මෙන්න තියෙනවා ලියාගත්ත ප්‍රොම්ප්ට් එක. රයිට් ප්‍රොම්ප්ට් එක ඒ වගේම මෙන්න තියෙනවා ඉමේජස් ටික. මෙන්න මේ විදිහට මම ඉමේජස් 10ක් ජෙනරේට් කරගෙන මේ විදිහට ජෙනරේට් කරගත්ත ඉමේජස් 10ම මම මෙතනින් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න තියෙනවා මම මේ ඉමේජස් 10 ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ ඉමේජස් 10 මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ඊළඟ ඔප්ෂන් එක විදිහට මෙතනින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් ටික මම මෙන්න මේ විදිහට ඉලස්ට්‍රේටර් වලට ගෙනල්ලා ඉලස්ට්‍රේටර් ඇතුලේ කස්ටමයිස් කරලා තියෙනවා. අද මම ඔයාට කස්ටමයිසේෂන් ප්‍රොසෙස් එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. රයිට් මෙන්න තියෙනවා කස්ටමයිස් කරගත්ත ඉමේජස් ටික. රයිට් මෙන්න තියෙනවා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස්. එතකොට ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් කස්ටමයිස් කරනවා මෙන්න මේ විදිහට ඉලස්ට්‍රේටර් හරහා. හැම ඉමේජ් එකක්ම කස්ටමයිස් කරලා තියෙන්නේ. අඩුපාඩු ටික හදලා තියෙනවා. අඩුපාඩු ටික හදලා පළවෙනියට තියෙනවා මෙන්න මේ විදිහට සම්පූර්ණ ආර්ට් බෝඩ් එක. මේ විදිහට ඉන්ඩිවිජුවල් ආර්ට් බෝඩ් 10කුත් මේ විදිහට මම හදලා තියෙනවා. රයිට් මේක හදන්න වාට පොඩි ටයිම් එකක් යාවි. එනිවේ මම හදාගෙන තියෙනවා. හදාගන්න ප්‍රොසෙස් එක පස්සට කතා කරමු. මෙන්න මේ විදිහට ඉමේජස් ටික මෙන්න මෙතනින් අනිවාර්යෙන් ඔයා කස්ටමයිස් කරගන්න ඕන. අනිවාර්යෙන් මෙතනින් කස්ටමයිස් කරගෙන ඊට පස්සේ ෆයිල් කියන ඔප්ෂන් එක ඇතුලේ එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක ඇතුලේ මම මෙතනින් කස්ටමයිස් කරගත්තා. එහෙම නැත්නම් හදාගත්ත ඉමේජස් ටික මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න තියෙනවා හදාගෙන ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් 10. ඉමේජස් 10ක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා සම්පූර්ණ ඉමේජස් සෙට් එකත් එක්කන් තියෙන ආර්ට් බෝඩ් එක. ඉමේජස් 10 මෙතනින් හදාගෙන මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔයා එන්න ඕන Google Trend එකට. Google Trend එකට ඇවිල්ලා ඔයා එක ටර්ම් එකක් සර්ච් කරන්න ඕන. ඒ ටර්ම් එක තමයි coloring book කියන ටර්ම් එක සර්ච් කරන්න ඕන. සර්ච් කරලා බලන්න රයිට් සර්ච් කරලා බලන්න වෙන මොනවත් කරන්න එපා සර්ච් කරන එක විතරක් කරන්න. සර්ච් කරලා බැලුවට පස්සේ පාස් මන්ත් එකේ 10%කින් ග්‍රෝ වෙලා තියෙනවා. සර්ච් වොලියුම් එක මිලියන 49යි. මිලියන 49යි වගේම SL Business Hub එකේ 10 වෙනි මාසේ 10 වෙනිදා කළ වීඩියෝ එක ඔයා බැලුවා නම් ඔයා මේ වෙද්දින් දන්නවා coloring pages කියන ටර්ම් එකට වැඩිපුරම ඩිමාන්ඩ් එකක් එන්නේ USA base. ඔය සිටුේෂන් එක තමයි මම මෙන්න මේ විදිහට මෙන්න මේ Google AI Studio හරහා ජෙනරේට් කරගෙන ඒ ඉමේජස් ටික මෙන්න මේ විදිහට ඉලස්ට්‍රේටර් හරහා කස්ටමයිස් කරගෙන ඩවුන්ලෝඩ් කරගත්තේ. මෙතනින් මේ විදිහට කස්ටමයිස් කරලා ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඊළඟ ඔප්ෂන් එකේදී ඔයා එන්න ඕන 5 එකට. 5 එකට එන්න කියන්න රීසන් ගොඩක් තියෙනවා. එක රීසන් එකක් තමයි 5 එකට එන ට්‍රැෆික් එක. මාසෙට මිලියන 43ක් එනවා. රයිට් ඒ රීසන් එක ඒ විදිහට තියෙද්දි 5 එකට ඇවිල්ලා ඔයා සර්ච් කරන්න ඕන ටර්ම්ස් 5ක්. රයිට් පළවෙනි ටර්ම් එක විදිහට 5 එකේ ඔයා සර්ච් කරන්න ඕන kids coloring pages. ඊට පස්සේ සර්ච් කරන්න ඕන adult coloring book. ඊට පස්සේ ඔයා සර්ච් කරන්න ඕන coloring book. ඊට පස්සේ සර්ච් කරන්න ඕන coloring pages. ඊට පස්සේ ඔයා සර්ච් කරන්න ඕන bold and easy coloring book. ටර්ම්ස් 5යිනේ. ටර්ම්ස් 5ට පළවෙනි ටර්ම් එක මෙන්න තියෙනවා kids coloring pages. kids coloring pages කියලා ඔයා සර්ච් කරද්දී ඔයාට එනවනේ රිසල්ට් එකක්. මට ඇවිල්ලා තියෙනවා රිසල්ට් 17000ක් ඇවිල්ලා තියෙනවා. එන රිසල්ට් එක ඇතුලේ මේ වෙද්දින් සර්විස් ප්‍රොවයිඩ් කරන කට්ටිය මොනවාද කරන්න කියන දේ ඔයා බලන්න ඕන. ඒ වගේම තමයි ඒ කට්ටිය ප්‍රොවයිඩ් කරන කලරින් පේජස් එහෙම චුට්ටක් ඔයා බලන්න.
right ඔයා ඒ විදිහට පළවෙනි ටර්ම් එක සර්ච් කරලා එන රිසල්ට් එක බලන්න දෙවෙනි ටර්ම් එක සර්ච් කරලා එන රිසල්ට් එක බලන්න තුන්වෙනි ටර්ම් එක සර්ච් කරලා එන රිසල්ට් එක බලන්න හතරවෙනි ටර්ම් එක සර්ච් කරාට පස්සේ එන රිසල්ට් එක බලන්න ඒ වගේම තමයි පස්වෙනියට සර්ච් කළ ටර්ම් එකත් එන රිසල්ට් එක බලන්න එන රිසල්ට් එකේ තියෙන ඕනම ගිග් එකක් right මේ රිසල්ට් පහේ තියෙන ඕනම ගිග් එකක් මම අවසානට සර්ච් කළ රිසල්ට් වල තියෙන ගිග් එකක් as example right මේ විදිහේ තියෙන ඕනම ගිග් එකක් ඔයා ඕපන් කරන්න මම මේ ගිග් එක ඕපන් කරනවා ගිග් එක ඕපන් කරාට පස්සේ මෙන්න තියෙනවා ගිග් එක විදිහට බේසික් ස්ටෑන්ඩඩ් ප්‍රීමියම් කියලා ඔප්ෂන්ස් තුනක් තියෙනවා එක පේජ් එකක් ක්‍රියේට් කරන්න $5ක් ගන්නවා කලරින් බුක් එකක් ක්‍රියේට් කරනවා නම් අනිවාර්යෙන් පේජස් 40න් උඩ අනිවාර්යෙන් ගන්නවා සාමාන්‍යයෙන් මෙයාට ඕඩර්ස් ප්ලේස් වෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රීමියම් කියන පැකේජ් එක ඇතුලේ ප්‍රීමියම් කියන පැකේජ් එක මෙයාගෙන් ගන්න ඕන නම් $120ක් ගෙවන්න ඕන $120ක් ගෙවන්න ඕන වගේම ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවට පස්සේ ෆයිල් ෆෝමැට් එක මෙයා දෙන ෆෝමැට් එක ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඔයාලට පේනවා ඉතින් PNG PDF ෆෝමැට් එකෙන් දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැනේ මම කියන දේ මොවා කරන්න ඕනේ නැහැනේ රයිට් ඔයා chat GPT එකට ගිහිල්ලා ඕන කමාන්ඩ් එකක් ඉල්ලලා බලන්න රයිට් මං ඉල්ලපු කමාන්ඩ් එකත් එක්කන් මට මේ විදිහේ ප්‍රොම්ප්ට් එක ලියලා දෙනවා වගේම මේ ප්‍රොම්ප්ට් එක රිලේටඩ් වෙනවා අපි දෙන කමාන්ඩ් එකට. ඒ කියන්නේ මේ කමාන්ඩ් එක ඇතුලේ මම තවත් ප්‍රොම්ප්ට් ඉල්ලුවොත් මෙන්න මේ කැටගරි එහෙම නැත්නම් මේ ස්ටයිල් එකේම තමයි මට ප්‍රොම්ප්ට් එක ලියලා දෙන්නේ. ඒ ප්‍රොම්ප්ට් එක මම මෙන්න මේ විදිහට Google AI Studio වල රන් කළොත් එකම ස්ටයිල් එක. ඔයාලට පේනවා ඉතින් එකම ස්ටයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ Google Nano Banana කියන concept එකත් එක්කන් අපිට පුළුවන් consistency characters කියන concept එක ඇතුලේ images generate කරන්න. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට අපි දෙන prompt එකත් එක්කන් ඔයාලට පේනවා ඉතින් consistency images. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන image එකට සමාන image එක මෙතන available. consistency images කියන concept එකත් එක්කන් images ටික ලස්සනටම generate වෙනවා. ඒ කියන්නේ එකම concept එකක් ඇතුලේ අපිට images මෙන්න මේ හරහා generate කරන්න පුළුවන්. images මේ හරහා generate කරගෙන ඒ වගේ තියෙන අඩුපාඩු ටික මෙන්න මේ විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව Illustrator හරහා අපිට customize කරගන්න පුළුවන්. Illustrator හරහා customize කරගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට Illustrator හරහා customize කරගෙන මේවා ටික අපිට download කරගන්න පුළුවන් නම් ඔයාට බැරිද පුතේ මේ service එක දෙන්න? තීරණය කරන්න පුළුවන්. කරනවද නැද්ද කියන දේ. හැබැයි මම කිව්වනේ පටන් ගද්දින්ම කරන්න කරලා fail වුණොත් මට කියන්න. අද මම කියන දේ මොකද්ද? මෙන්න මේ coloring pages, coloring book කියන concept එක ඇතුලේ service එක දෙන්න පටන් ගන්න. මේ service එක දෙන්න ඔයාට ඕන වෙනවා මෙන්න මේ Google AI Studio. ඒක totally free use කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට chat GPT ඒකත් totally free use කරන්න පුළුවන්. ඒ වගේම තමයි Illustrator. ඔව්. ප්‍රශ්නේ මම දන්නවා. සමහර විට ඔයා Illustrator දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා 5 එකේ වැඩ කරගන්න දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔය දෙකටම solutions මම දීලා තියෙනවා. Illustrator දන්නේ නැත්නම් Illustrator මෙතනින් A to Z learn කරන්න පුළුවන්. 5 එක දන්නේ නැත්නම් 5 එක මෙතනින් A to Z learn කරන්න පුළුවන්. මෙන්න මේ master courses වලට join වෙන link එක වීඩියෝ එකේ description එකේ available. මේවට join වෙලා දන්නේ නැත්නම් මේවා හරහා learn කරන්න. Illustrator මෙතනින් learn කරන්න 5 මෙතනින් learn කරන්න. learn කරලා අද මොනවද කරන්න ඕන? අද කරන්න ඕන පුතේ තාමත් ඔයා 5 එකට ඇවිල්ලා නැත්නම් 5 එකට ඇවිල්ලා මෙන්න මේ coloring pages කියන concept එක ඇතුලේ service එක දෙන්න පටන් ගන්න ඕන. service එක දෙන්න මම කියව concept එකත් එක්කන් service එක දීලා fail වුණොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. එතකොට අද කරන්න ඕන 5 එකට තාමත් ඇවිල්ලා නැත්නම් සල්ලි හොයන්න ඕනේ නම් 5 එකට ඇවිල්ලා වැඩ ටික ස්ටාර්ට් කරන එක. 5 එකට ඇවිල්ලා වැඩ ටික ස්ටාර්ට් කරන්න. මම කිව්වා 5 එකේ වැඩ කරන්න දන්නේ නැත්නම් මෙතනින් learn කරන්න. Illustrator දන්නේ නැත්නම් මෙතනින් learn කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන මම යන්නේ process එක. මගේ process එකේ freelancing කියන්නේ එක step එකක්. ඊට අමතරව මගේ පළවෙනි recommendation එක තමන්ගේ YouTube channel එක. online business එකක් කරනවා නම් YouTube channel එකක් කරන්න. දෙවෙනියට මම recommend කරන්නේ තමන්ගේ blog එක. තුන්වෙනියට මම recommend කරනවා selling වල එක concept එකක් drop shipping. ඒ වගේම concept එකක් KDP. ඒ වගේම concept එකක් තමයි Alibaba import process එක කියන්නේ. selling කරන්න ඕන. selling කරනවත් එක්කම ඊළඟ step එකේදී social media stable කරන්න ඕන.
ඒ වගේම තමයි මේ ස්ටෙප් එකෙන් පස්සේ ෆ්‍රීලාන්සින් වලට එන්න ඕන. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකේ අනිවාර්යෙන් 5 Upwork වල වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි මෙතනට එද්දිනුත් ස්කිල් නැත්නම් ස්කිල් එකක් විදිහට ඉලස්ට්‍රේටර් එක ස්කිල් එකක් විතරයි. ඊට අමතරව Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් මම ඔයාලට හදලා තියෙනවා. ස්කිල් ඕනේ පුතේ සල්ලි හොයන්න. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන විදිහත් මම කියලා දීලා තියෙනවා. සරලවම කිව්වොතින් මෙන්න මේ දේවල් දන්නවා නම් කරන්න. කිසිම බලකිරීමක් නැහැ. දන්නේ නැත්නම් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා දන්නේ නැති දේවල් A to Z මෙන්න මේ මාස්ටර් කෝසස් තරහ ලර්න් කරන්න පුළුවන්. මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙද්දී ඔයාට හම්බ වෙනවා ලයිෆ් ටයිම් ඇක්සස්. ඒ වගේම ඔයාට හම්බ වෙනවා ලයිෆ් ටයිම් WhatsApp සපෝට් එක. ඒ වගේම ඔයාට හම්බ වෙනවා 100% ගැරන්ටියක්. 100%ක් මම ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම මම සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% ගැරන්ටි එකකුත් තියෙනවා නම් මම හිතන්නේ මේක තමයි හොඳම ප්ලේස් එක. ඒ විතරක් නෙමෙයි. කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් ඔයාලා ඕනම කෙනෙකුට පර්සනල් ට්‍රේනින් එකක් ගන්න පුළුවන් ඕනේ වෙලාවක බුක් කරලා. පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක හරහා මම හදලා දෙනවා ප්ලෑන් එක. ඒකට වැඩ කරන්න ෆේල් වුණොත් ඒකේ වගකීමත් අරගෙන තමයි මම හදන්නේ. මේ ඔපචුනිටිස් ඔයාලට ගන්න පුළුවන්. දන්නේ නැති දේවල් මේ වගේ ලර්න් කරන්න පුළුවන්. මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට ඕන තැනින් පුළුවන් ඒවා පටන් ගන්න. ඒවා එතනින් පටන් ගන්න. මේක මෙතනින් පටන් අරන් ෆේල් වුණොත් මට කියන්න. ඒ වගේම තමයි සරලවම කිව්වොතින් ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක කමෙන්ට් කරන්න. ඔයාගේ ප්‍රශ්නට රියල් සොලියුෂන් එකක් SL Business Hub එක විදියට, SL Online Bro විදියට, SL Online Bro Academy විදියට ඕන වෙලාවක දෙන්න ලැහැත්ති ඔන්ලයින් බිස්නස් සම්බන්ධයෙන්. ඒ නිසා ඕන ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් කරන්න කියන ගමන් වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ තමයි real online business. එදෙත් එකන් අදට ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.